ඔන්න අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ මම ඔයගලන්ට ප්‍රැක්ටිකලි පෙන්නන්න යනවා මගේ සර්ච් කන්සෝල් එකේ තියෙන images assets වල rank එක ගැන. හරිද? එතකොට මම මේක නිකන් ටිකක් ස්පෙෂල් වීඩියෝ එකක්. හරිද? මොකද රීසන් එක තමයි මම අද ඔයගලන්ට පෙන්නනවා මේකේ මගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන assets වල rank එක. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි මේ කීවර්ඩ් එක ගමු. හරිද? ඉන්ටර්නැෂනල් පිලෝ ෆයිට් ඩේ කියන එක. හරිද? මේක පිලෝ ෆයිට් ඩේ එකට හදපු මේ ස්පෙෂල් ඉමේජ් එක. හරි ස්පෙෂල් නීඩ්ස් එකකට හදපු ඉමේජ් එකක්. එතකොට අපි මේක සර්ච් කරොත් ඔයගලන්ට පේනවා මේකේ උඩටම රෑන්ක් වෙලා තියෙනවා අපේ ඉමේජ් එක. හරිද? මම තවත් ඔයගලන්ට යූස්ෆුල් වෙන්න මේක කොපි කරන් ගෙනහිල්ලා යි කොන්ඩිෂන් ටැබ් එකට ගිහිල්ලා මම මේක බේස් කරනවා. හරි. ඔන්න එතකොටත් ඔයගලන්ට බලාගන්න පුළුවන් මගේ ඉමේජ් එක උඩම සෙක්ෂන් එකට තියෙනවා. හරි. දැන් ඉන්ටර්නැෂනල් පිලෝ ෆයිට් ඩේ එක ළඟදිම එනවා. හරි. එතකොට ඔයගලන්ටත් මේකට ඇසෙට්ස් හදන්න පුළුවන් කිසිම ඩවුට් එකක් නැහැ. ඉතින් මේ විදිහට අපි උඩට එන්න කොහොමද හැදුවේ? ඒව ගැන මම ඉස්සරහදී වීඩියෝ එකකින් කතා කරනවා. හැබැයි කමෙන්ට් 25ක් එන්න ඕන. හරිද? අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් 25ක් එන්නම ඕන. හරිද? කමෙන්ට් 25ක් ආව නම් වීඩියෝ එක ගේන්නේ නැහැ. කමෙන්ට් 25ක් එන්න ඕනේ මේ වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කමෙන්ට් 25ක් තියෙන්න ඕනේ next වීඩියෝ එකෙන් ගේන්න නම්. හරිද? ඉතින් ඔගලන්ට තුවමනාවක් තියන්නේ හෝද කලින් වීඩියෝස් වල සමහරක් කට්ටිය ටිකක් බැනලා තිබ්බා. ඒක නිසා තමයි අද වීඩියෝ එකේදී ඕගොල්ලන්ට පෙන්නලා අපි next වීඩියෝ එකේදී මේකේ තියෙන process එක ගැන කතා කරන්න යන්නේ. හරි. මම තව දෙයක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. 3 happy cartoon pillows කියන මෙන්න මේ keyword එක ගොඩක් useful වෙන keyword එකක්. හරි. මම මේ keyword එක දාලා පෙන්නන්නම්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ උඩම තියෙන්නේ හරිද? දැන් මේකත් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේකත් මගේ මේකත් තමයි. ඉතින් හරිද? එතකොට ඒකත් උඩට ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් අපි තව ටිකක් යටට යද්දි පේනවා අපිට ෆස්ට් පේජ් එකේම තියෙන්න ඕනේ. අපි බලමු. තියෙනවද නැද්ද කියලා ඔයගලන්ට හම්බුනොත් කියන්න. සෙකන්ඩ් පේජ් එකට ගිහිල්ලා ඒ කීවර්ඩ් එකෙන් නැද්ද මන්දවා? හරි. හම්බුනේ නැද්ද උත එක? නැද්ද? නෑනේ. අපි වෙන එකකට බලලා තියෙන්නේ. අපේ එකක් නම් හම්බුණා මේක පේක. ඉතින් ඒ වගේ තියෙනවා. හරි. දැන් අපි brightly colored කියන එක ගහලා බලමු. හරි. මම දැක්ක කලින් එකේ තියෙනවා. හරි. මේ තියෙන්නේ දැක්කද? හරි මම ආපහු රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්න. මෙන්න තියෙනවා උදා. දැක්කද? මේ තියෙන්නේ ඒ ඉමේජ් එක. හරිද? ඉතින් ඒ විදිහට තනිකර ෆස්ට් පේජ් එකටම රෑන්ක් කරනවා. හරිද? මම ඒක ගැන තව කතා කරන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට. මම තව දෙයක් පෙන්නන්න. වෙන්න මේක. හරිද? මේක. මම මේකේ ගහනවා. හරිද? symbolize මේක ගොඩක් යූස්ෆුල් වෙන keyword එකක්. හරිද? මම මේක සර්ච් කරනවා. සර්ච් කරාට පස්සේ අද මේක නම් දැන් ලක්ෂණ 9 ගණක් තියෙනවා. මේකේ කම්පිටිෂන් එක වැඩි නිසා පොඩ්ඩක් පෙන්නනවා අඩුයි. හැබැයි මේක Google එකේ සර්ච් කරොත් අනිවාර්යයෙන්ම පෙන්නනවා. හරිද? Google එකේ සර්ච් කරොත් අනිවාර්යයෙන්ම පෙන්නනවා. මේකේ ලක්ෂණ 9 ගණක් තියෙන නිසා අපිට ලක්ෂණ 9 ගණම හොයන්න බැහැනේ. හරිද? ඒක නිසා හරිද? අපි minimalistic line art hand folding කියන මෙන්න මේ keyword එක හලපන්. හරි. මෙන්න මේ keyword එක හලපන්. හරිද? මේවා useful වෙනවා. අනිවාර්යයෙන්ම මේවා useful වෙන keywords.
හරිද මේරින් දැක්කද මෙතනදී රිසල්ට් 14000 ගානකින් තමයි අපේ ඉමේජ් එක ඇවිල්ලා ප්‍රිවිව් වෙන්නේ හරිද ඔයගොල්ලන්ට මේ ලයිව් වෙන්නන්නේ හරිද කොහෙවත් එඩිට් කරලවත් නැහැ හරිද ඕක බලන්න අපේ ඉමේජ් එක තියෙනවා හරිද එතකොට මේක තමයි සෙල් වෙනවා හරිද මම ඔයගොල්ලන්ට ඕන නම් මේක පෙන්නන්නම් තව අයිකොන්ඩිෂන් ටැබ් එකේ දාලා හරිද මේ විදිහට කොහොමද ඔයගොල්ලෝ SEO කරන්න කියන මම මේ රිසර්ච් ගයිඩ් එක ගේන්න නම් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න හරිද අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න හරිද ඕනි කියලා මෙන්න මේකේ බලන්න මේ ඉතින් ඔය විදිහට තනිකර අපිට SEO කරන්න පුළුවන් හරිද මේ ඇසෙත් තනිකර SEO කරලා ඉන්නේ ඉතින් මහ ලොකු දෙයක් කරන්න නැහැ කොහොමද කරන්න කියලා මම ඔයගොල්ලන්ට තව පෙන්නන්න ග්ලෝබල් පේ මේ IT forward day එකේ ඉතින් මේන තනිකර Google එකේ ඇවිල්ලා සර්ච් හරි Google එකේ නැතත් Adobe Stock එකේ ඔය platforms වල ඇවිල්ලා සර්ච් කරනවා. හරිද මේකේ දැන් result 41යි තියෙන්නේ. බලන්න මේකත් මගේ image එක. හරිද මම ඕනනම් පෙන්නන්නම් ඒකත්. මේ තියෙන්නේ. හරිද මේ තියෙන්නේ image එක. හරිද පුතා. එතකොට ඔන්න එකක් හම්බුණා. ඒකත් උඩ තියෙන්නේ. හරිද ඊටු set එකම මේ මගේ images. හරිද මේ තුන මේ හතරම මගේ images. එතකොට මේ විදිහට කොහොමද ඕගොල්ලෝ රෑන්ක් කරගන්නේ කියලා මම ඉස්සරහ වීඩියෝස් වල කියලා දෙනවා. ඉතින් මේ හැම ඉමේජ් එකම මේ හැම ඇසෙට් එකම ස්පෙෂල් ඩේස් වලට හදපුවා. නිකන් just normal හදපුවා නෙමෙයි normal හදපුවක් තියෙනවා 140ක් විතර මේ පෝර්ට්ෆෝලියෝ එක ගත්තාම අනිත් ඒවා ඔක්කොම ස්පෙෂල් ඩේස් වලට හදපුවා. මේ ඔක්කොම ස්පෙෂල් ඩේස් මේක ඇරෙන්න. හරි මේ හැමදේම සෙල් වෙලා තියෙන්නේ ගොඩක් දේවල් සෙල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා තමයි මේ මතක් කිරීම කරන්නේ. එහෙනම් අපි next video එකේදී හම්බෙමු. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp channel එක තියෙනවා. ඒකට join වෙන්න. ඒ වගේම Patreon free membership එක දැන් තියෙනවා. ඒකට ඕගොල්ලන්ට join වෙන්න පුළුවන්. ඒකෙත් එක articles දාන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.